ॐ देवानां च ऋषीणां च गुरुं काञ्चनसन्निभं बुद्धिभूतं त्रिलोकेशं तं नमामि बृहस्पतिम्. මිථුන ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂය ආරම්භයේම ලාභදායකයි. අවුරුද්දේ මුල ඉඳන් ජූනි මාසයේ මැද දක්වා කාලය කොටිම කියනවා නම් මාස 6ක් ඔබට ඕනෑම ආකාරයක ගනුදෙනුවකට සුබයි. කතා බහ කරලා ඔබට ඕනෑම දෙයක් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රැකී ආරක්ෂා කටයුතු වල දියුණුවක් අපේක්ෂා කරගන්නත් පුළුවන්. මම නැවත කාල සීමාව මතක් කරන්නම්. අවුරුද්ද ආරම්භයේ සිටම ජූනි මාසයේ මැද දක්වා කාලය තුල ඔබට ගනුදෙනු වගේම රැකී ආරක්ෂා කටයුතු වලට ඉතාම සුබදායකයි. ඇයි? ඔබ මිථුන ලග්නයෙන් උපන් නිසා. ජූනි මැද සිට අගෝස්තු මැද දක්වා කාලය ඕනනම් හිතාගන්නකො අගෝස්තු අග දක්වා කාලය කියලා. කිසිම අවදානම් කටයුත්තකට අත ගහන්න එපා. රැකියාව එපා වුණත් දමල ගහලා යන්න එපා. එහෙම කළොත් මූණත් එක්ක තරහට හරියටම නාහේ කපා ගත්තා වගේ වෙනවා. ඉතින් කෙටින්ම කියන්න තියෙන්නේ මිථුන ලග්නෙන් උපන් ඔබට ජූනි මැද සිට අගෝස්තු මැද දක්වා කාලය තුල කරන කියන සියලු කටයුතු වලදී ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන්ම ප්‍රධානීන් හා ගනුදෙනු කරද්දී රැකී ආරක්ෂා කටයුතු වලදී හොඳ හැටි ඉවසලා කටයුතු කරන්න. මම නැවතත් කියනවා මූණ සමග තරහට නාහේ කපා ගන්න එපා කියලා. මිථුන ලග්නෙන් උපන් ඔබට අගෝස්තු මැද සිට ඔක්තෝබර් මාසය අවසාන වෙන තුරුම ගෙයක් දොරක් හදාගන්න කටයුතු වලට ඉතාම සුබදායකයි. ඊඩමක් කඩමක් මිලට ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කාලය තුල ක්‍රියාත්මක වෙන්න. ඒ විතරක් නෙමෙයි මිථුන ලග්නයෙන් උපන් ඔබ පිටරටකදී ඉන්නේ. ඈත පිට පළාතකදී ඉන්නේ. නැවත ඔබට ඔබේ පදිංචි ස්ථානයට මහ ගෙදරට නැත්තම් උපන් ගමට එන්න ඕන කරනවද? අගෝස්තු මැද සිට ඔක්තෝබර් අග දක්වා ඊටම සුබ කාලයක්මයි තියෙන්නේ. ඔක්තෝබර් අග දක්වා කාලය තුල පදිංචියේ වෙනසක් වෙන්න පුළුවන්. ඉතින් ඒක හොඳ අතට හරව ගන්න. රට යන්න බලාපොරොත්තු වෙනවනම් ස්ථාන මාරුවක් ලංකාව තුල හෝ බලාපොරොත්තු වෙනවනම් ඒ විතරක් නෙමෙයි දැනට පදිංචි ගේ අතරලා වෙන ගෙදරකට පදිංචි වෙන්න බලාපොරොත්තු වෙනවනම් මිථුන ලග්නෙන් උපන් ඔබට ඔක්තෝබර් අග සිට දෙසැම්බර් අග දක්වා කාලය ඒ සඳහා ඉතාම සුබදායකයි. बुद्धिभूतं त्रिलोकेशं तं नमामि बृहस्पतिम्.